විවාහයෙන් පස්සේ මට ලැබුණු අලුත් ජීවිතේ තවත් එක සුන්දර දවසක නිස්කලංක හැන්දෑවරුවක් තමයි මේ. ඉතින් මම පුංචි කාලේ ඉඳන් හැදුණු වැඩුණු පරිසරයට වඩා මේ පළාත ගොඩක්ම වෙනස්. ඉතින් ඒක නිසා තාම මට මෙහි ආගන්තුකයි. ඒත් ඉතින් මම මේ ආගන්තුක පරිසරයේ තියෙන නිහඬ බවට නම් හරිම ආසයි. ඉතින් හැම හැන්දෑවරුවකම ටිකක් නිදාගෙන ඇහැරලා මේ වගේ රසම රස තේ කෝප් එක රස බලන ගමන් මෙහෙම මිදුලට ඇවිල්ලා මේ පරිසරයේ වටපිටාව බලන්න දැන් මම පුරුදු වෙලා. ඉතින් තේ එකේ රස බලන අතරේ මට හිතුණා අපේ ගෙදර කවුරුත් කැමති මගේ ඇම්බ්‍රෙල්ලා කරි එක හදාගන්න විදිය ඔයාලටත් කියලා දෙන්න ඕනි කියලා. ඉතින් ඇම්බ්‍රෙල්ලා කන්න ආස වුණාට හැමෝටම වගේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ඇම්බ්‍රෙල්ලා වල පොතු හැමින් සුද්ධ කරන එක. මම නම් අකමැතිම වැඩක් තමයි ඒක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ එහෙම පොතු අයින් කර ඉන්නේ නැතුව ලේසියෙන්ම ඇම්බ්‍රෙල්ලා හදාගන්න විදිහක්. ඉතින් බලමුකෝ. මේ විදිහට ඇම්බ්‍රෙල්ලා ටික හොඳට හොදලා අරගෙන මුලින්ම අපිට කරගන්න තියෙන්නේ මෙන්න මේ වගේ ඇම්බ්‍රෙල්ලා ගෙඩියේ නැට්ට ගාවින් මේ විදිහට පොඩ්ඩක් කපලා අයින් කරන්න විතරයි. ඊළඟට මේ ඇම්බ්‍රෙල්ලා ටික වතුර මුට්ටියකට දාලා මේ විදිහට හොඳට තම්බ ගන්න තමයි තියෙන්නේ. ඒ ටික තැම්බෙනකන් අපි බීලුණු ඉඟුරු කෑල්ලක් සුදු ලුණු ටිකක් තම්පේ කරපිංච ටිකක් ලෑස්ති කරගමු. බීලුණු ටික මෙහෙම හීනියට කපා ගන්න. ඊළඟට ඉඟුරු කෑල්ලයි සුදු ලුණු ටිකයි මේ වගේ පොඩ්ඩක් චොප් කරගත්තාම ඇති. ඊළඟට අපිට තෙම්පරාදුවට ඕන වෙනවා උළු හාල් ටිකක්, අබ, පොඩි කුරුඳු කෑල්ලක්, කරාඹු නැටි කීපයක්. විනාඩි 10ක් විතර යනකොට අපි අර ලිපේ තියාගත්ත ඇම්බ්‍රෙල්ලා එක මෙන්න මේ විදිහට හොඳට තැම්බිලා පොත්තු ගැලවිලා තියෙනවා ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් මං ඔයාලට කලින් කිව්වනේ ඇම්බ්‍රෙල්ලා ටික ලිපේ තියන්න කලින් මේකේ නැට්ට ගාවින් මෙහෙම පොඩ්ඩක් කපා ගන්න කියලා. අන්නේ කපා ගත්ත නිසා තමයි මේ විදිහට පොත්ත ගැලවිලා යන්නේ. නැතුව ඉතින් ඇම්බ්‍රෙල්ලා ගෙඩිය පිටින් නිකම්ම වතුර දැම්මනම් මේ විදිහට පොත්ත ගලවා ගන්න බෑ. ඉතින් ඒ නිසා තමයි මං ඔයාලට ඒ රහස කියලා දුන්නේ. ඉතින් මේ බලන්නකෝ. හරිම පහසුවෙන් තනි අතින් පොත්ත ගලවලා අයින් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා subscribe කරගෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම මේ වගේ දාන අලුත් recipes, අලුත් tips, එතකොට මන් දාන තව ලස්සන videos උත් ඔයාලට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. දැන් අපි පහසුවෙන්ම මේකේ පොතු ටික ඉවත් කරගෙන ඉවරයි. මේ වෙලාවේ අපි මේකට කහ මිරිස් කුඩු, මසාලා පවුඩර් සහ ලුණු ටිකකුත් එකතු කරගෙන මෙහෙම කලවම් කරගන්න ඕන. ඊළඟට මෙහෙම මැටි භාජනයකට තෙල් ටිකක් ලිපේ තියාගෙන ඒක හොඳට පැහෙනකොට අපි අර තලාගත්ත ඉඟුරු ටිකයි සුදු ලුණු ටිකයි මෙහෙම දාලා හොඳින් ටෙම්පරාදු කරගන්න ඕන.
ඒ ටික හොඳට පැදීගෙන එනකොට මේ විදිහට ලුණු ටිකයි කරපිංචා රම්පෙ ටිකයි අර අපි තව තෙම්පරාදුවට හදාගත්ත කුරුඳු කෑල්ල එතකොට අබෝලු හාල් ඒ ටිකත් මේ විදිහට දාලා තව ටිකක් හොඳට බෙදෙන්න අරින්න ඕන. හොඳින් තෙම්පරාදුනාට පස්සේ අපි අර සීසන් වෙන්න තියාගත්ත ඇඹරැල්ල ටික මේ විදිහට තෙලට දාලා ඒකත් හොඳට මෙහෙම කලවම් කරගන්න ඕන. ඉතින් අපි ඇඹරැල්ල කරි එකක් හදනකොට අනිවාර්යයෙන්ම ඒකේ තියෙන ඇඹුල් ගතිය යන්න කොහොමත් සීනි ටිකක් එකතු කරනවානේ. හැබැයි ඉතින් මම මේකට සීනි එකතු කරන්නේ මෙන්න මේ වෙලාවේදී. සමහරු නම් ලිපෙන් බාගන්න කිට්ටු වෙලා එහෙම නැත්නම් ඇඹරැල්ල කරි එකට වතුර දැම්මට පස්සේ සීනි එකතු කරගන්නවා. හැබැයි මෙන්න මේ අවස්ථාවේදී සීනි එකතු කරගත්තොත් ඒ ටික හොඳට උණු වෙලා පැණි එකක් වගේ හැදිලා ඇඹරැල්ල ගෙඩි වටේට ඒක හොඳට අල්ලනවා. ඉතින් සීනි ටික දාලා මේකේ අඩිය කර වෙන්න නොදී පැණි ටික උණු වෙනකන් හොඳට මෙහෙම කලවම් කරගන්න ඕන විනාඩියක් විතර. ඊළඟට මෙහෙම ඇඹරැල්ල ගෙඩි ටික යන්තම් වැහෙන ප්‍රමාණයට වතුර ටිකක් දාලා ඒක හින්දනකම් හොඳට වහලා උයා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේකට ඕනවට වඩා වතුර දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේක කලින් තම්බ ගත්ත නිසා. ඉතින් විනාඩි 10කට විතර පස්සේ ඇරලා බලනකොට මෙන්න මේ විදිහට යන්තම් මේකේ ග්‍රේවි ගතියක් තියෙන හොඳට හිඳිලා තියෙනවා. ඉතින් මේක හිඳිලාම යන්න කලින් මේ විදිහට ලිපෙන් බා ගන්න ඕන. එතකොට මේකේ හැලියේ රස්නෙට තව ටිකක් මේකේ ග්‍රේවි ගතිය අඩු වෙලා ගානට හරියනවා. ඉතින් මේ බලන්න මෙහෙම තමයි උයාගත්තට පස්සේ ඇඹරැල්ල කරි එක තියෙන්නේ. ඉතින් මේක හරිම රසයි. ඔයාලත් මේ විදියට හදලා බලලා හොඳයි නම් මට කමෙන්ට් එකකුත් දාන්නකෝ. එහෙමනම් ඉතින් අදත් වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකකුත් දාගෙන තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.